සුබ දවසක්. මෙන්න මේක මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? මේක තමයි මාලනී පොන්සේකා මහත්මිය රඟපාපු ප්‍රථම චිත්‍රපටිය. ඒකේ නම තමයි පුංචි බබා. අද මම කතා කරන්නට යන්නේ මාලනී පොන්සේකා නම් වූ නිලි රජිනගේ ජීවිත කතාව ගැන. ඉතින් ඇයට උපහාරයක් ලෙස ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කළේ. ඇගේ චිත්‍රපටි නැරඹුවාට, ඇගේ නාට්‍ය නැරඹුවාට ඇගේ විස්තර දන්නේ නෑ නේද? එසේනම් ඇය ගැන දැනගන්න මේ වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹන්න. මේ තියෙන්නේ ඇගේ කතාවයි. 1947 අප්‍රේල් මාස 30 වෙනිදා කැලණිය පෑලියගොඩදී තමයි ඇය උපත ලබන්නේ. ඇගේ තාත්තගේ නම ගිල්බර්ට් ෆොන්සේකා. ඔහු රජයේ මුද්‍රණාලයක තමයි වැඩ කළේ. ඇයගේ අම්මගේ නම සීලවතී ෆොන්සේකා. මාලනී ෆොන්සේකා 11 දෙනෙකින් යුත් පවුලේ තුන්වෙනියා. ඇය ඉපදීමෙන් පසුව ඔවුන්ගේ පවුල නුගේගොඩ ජම්බුගස් මුල්ලට පදිංචියට ගියා. ඇය 5 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ නුගේගත ශාන්ත ජෝන් විද්‍යාලයේ. පසුව කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කළා. ඇගේ කලා කටයුතු රංගන කටයුතු ආරම්භ කරන්නේ 1963 ඉඳලා. ඒ නොරත රත නම් වේදිකා නාට්‍යයේ රංගපෑම මගින්. 1968 දී ඇය අකල්වැස්ස කියන වේදිකා නාට්‍යයේත් රඟපෑවා. ඒ වෙනුවෙන් ඇයට හොඳම රංගන ශිල්පිනියට හිමි ජාතික සම්මානය දිනා ගැනීමට අවස්ථාව ලැබුණා. එය තමයි ඇගේ කලා ජීවිතයේ ලැබූ ප්‍රථම සම්මානය. ඉන් අනතුරුව තවත් වේදිකා නාට්‍ය 14ක ප්‍රධාන චරිත නිරූපණය කිරීමට රඟපෑමට ඇය වාග්යවන්ත වුණා. මාලනී ෆොන්සේකා මහත්මිය සිනමා කර්මාන්තයට එකතු වෙන්නේ ඇයගේ සහෝදරයෙක් වන ආනන්ද ෆොන්සේකා මහත්මයාගේ මඟ පෙන්වීම අනුව. ආනන්ද ෆොන්සේකා මහත්මයා සිනමා අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකයෙකුද වෙනවා. ඇයව ප්‍රථම චිත්‍රපටයට හඳුන්වා දුන්නේ තිස්ස ලියනසූරිය සහ ජෝ අබේක්‍රම කියන මහත්තුරුන් දෙදෙනා විසින්. ඒ 1968 පුංචි බබා කියන චිත්‍රපටය මගින්. එම චිත්‍රපටයේ ජෝ අබේක්‍රම මහත්මයා රඟපෑවා. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුණේ තිස්ස ලියනසූරිය මහත්මයා. ඉන්පසු එම වසරේදීම අබුද්දස්ස කාලයේ දහසක් සිටුවලි සහ ආදරවන්තයෝ කියන චිත්‍රපටි තුනේම රඟපෑමට ඇයට අවස්ථාව ලැබුණා. ඉතින් මෙම චිත්‍රපටිවල සාර්ථකත්වය නිසා ඇය එකල චිත්‍රපට අධ්‍යක්ෂකවරු කීප දෙනෙකු විසින්ම ඔවුන්ගේ චිත්‍රපටිවල ප්‍රධාන චරිතයේ රඟපෑම සඳහා ඇයව තෝරාගත්තා. මේ තියෙන්නේ ඉන්පසුව ඇය රඟපෑ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටි ගණනාවක්. ඇයට ශ්‍රී ලංකා චිත්‍රපට ශාස්ත්‍රයේ දැවැන්තයන් වන ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනිය, ජෝ අබේවික්‍රම වැනි දැවැන්තයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව රඟපෑමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම ඇයගේ රංගනයේද ඔහුනට ආලෝකයක් වුණා, ප්‍රතිභාවක් වුණා. ඇය දේශීය සහ ජාත්‍යන්තර චිත්‍රපට 140කට වඩා වැඩි ප්‍රමාණයක රංගපෑමෙන් දායකත්වය ලබා දීලා තිබෙනවා. එම චිත්‍රපට ඉතාමත්ම ජනප්‍රිය වුණ චිත්‍රපට. 1978 දී ඇයට පයිලට් ප්‍රේමනාත් නම් චිත්‍රපටයේ සිවාජි ගණේෂ් මහත්මයා සමග රඟපාන්න අවස්ථාව ලැබුණා. එය දකුණු ඉන්දියානු චිත්‍රපටයක්. ඒද ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් වුණා. සිංහල චිත්‍රපට ශාස්ත්‍රයේ තවත් දැවැන්තයෙක් වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා නිර්මාණය කළ නිදානේ චිත්‍රපටයේදී ඇය රඟපෑමට දායක වුණා. ඒ වගේම අමරනාථ් ජයතිලක මහත්මයා අධ්‍යක්ෂණය කළ සිරිපාල හා රම්මනිකා චිත්‍රපටියත් ඉතාමත් දැවැන්ත චිත්‍රපටයක් වුණා. එහිදී රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. ධර්මසේන පතිරාජන් අධ්‍යක්ෂණය කළ බඹරේ චිත්‍රපටයත් ඉතාමත් විශිෂ්ට චිත්‍රපටයක් වුණා. එහිදී විජය කුමාරතුංගයන් සමග රඟපෑමට මාලනී ෆොන්සේකාට අවස්ථාව ලැබුණා. ඒ වගේම ධර්මසේන පතිරාජන් නිර්මාණය කළ එයා දැන් ලොකු ළමයි චිත්‍රපටියත් මාලනීගේ ප්‍රධාන චරිතයක් වුණා. ඔයාලා ආරාධනා කියන චිත්‍රපටිය බලලා තිබෙනවද? මම බලපු චිත්‍රපටිය වලින් ඉතාමත් විශිෂ්ටම චිත්‍රපටිය තමයි ආරාධනා කියන චිත්‍රපටිය. එම චිත්‍රපටයේ විශේෂම දේ තමයි සංගීතය සහ එහි ගීත. අනිත් විශේෂ දේ තමයි මාලනී පොන්සේකාගේ සහ රවීන්ද්‍ර රන්දෙනියන්ගේ රංගපෑම. හරිම අනර්ගය, හරිම විශේෂයි. ආචාර්ය රෝහණ වීරසිංහයන්ට සහ කුලරත්න ආර්යවංශ මහත්මයාට ස්තුතිවන්ත වේවා. මෙම චිත්‍රපටිය සම්මාන රසක් ජයග්‍රහණය කරලා දිනාගත්තා. මං හිතන විදිහට මාලනී පොන්සේකා මහත්මිය රඟපාපු හොඳම චිත්‍රපටිය තමයි ආරාධනා කියන්නේ. එහෙම වෙන්න පුළුවන් නේද?
1984 වසර මාලිනී පොන්සේකා මහත්මයාට විශේෂ කඩයිම් පසු කරපු වසරක් වුණා. ඒ තමයි ඇය විසින්ම නිෂ්පාදනය කළ, ඇය විසින්ම අධ්‍යක්ෂණය කළ, ඒ වගේම රංගපෑමෙන්ද දායක වුණු චිත්‍රපටයක් නිර්මාණය කරන්න හැකියාව ලැබීම. එම චිත්‍රපටයේ නම තමයි සසර චේතනා. එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණේ සනත් ගුණතිලක මහත්මයා. 1987 දී ඇය අහිංසා කියන චිත්‍රපට නිර්මාණය කළා. 1991 දී ඇය නිර්මාණය කළ ස්ත්‍රී චිත්‍රපටියත් ඇගයීමකට ලක් වූ චිත්‍රපටයක් වුණා. පසුව ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් එකතු වුණා. එම ටෙලිනාට්‍ය අතර මැනලද පුතේ කිරිදුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර, අඹුදරුවෝ ආදී ඇය රංගපෑ ටෙලිනාට්‍ය කීපයක්. එම ටෙලිනාට්‍ය අතර පිටගම්කාරයෝ සහ කෙම්මුර කියලා නාට්‍ය දෙක සඳහා හොඳම නිළියට හිමි සුමති සම්මානයද දිනාගත්තා. ඔයාලා දන්නවාද ශ්‍රී ලංකා ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය වුණේ මාලිනී ෆොන්සේකා මහත්මිය. එහිදී ඈ නිර්මාණය කළ ටෙලිනාට්‍ය වුණේ නිරූපමාලා කියන ටෙලිනාට්‍ය. එම ටෙලිනාට්‍ය තුල ඈ රංගපෑමද සිදු කළා. සැනසිලි සුවඳ කියලා ටෙලිනාට්‍යයකට අධ්‍යක්ෂණය කළා. 2024 දී චාපා ජයරුක් විසින් නිර්මාණය කළ ලද එය වසන්තයේ නොවේ නම් කාව්‍යමය ටෙලිනාට්‍යයේ මාලිනී ෆොන්සේකා මහත්මිය ඉතාමත් විශිෂ්ට රංගනයක යෙදුණා. එය ඇගේ වෘත්තීය ජීවිතයට කැපී පෙනෙන ජයග්‍රහණයක් වුණා. මාලිනී ෆොන්සේකා මහත්මිය ලබාගත් සම්මාන බලන්නකෝ. ඇය තමයි ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගත් පළමු ශ්‍රී ලාංකීය නිළිය. එහිදී ඇය 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී විශේෂ ජූරි සම්මානයක් දිනාගත්තා. ඒ වගේම 1977 දී නවදිල්ලි චිත්‍රපට උළෙලේදී සම්මානයක් දිනාගත්තා. ඇය තවත් විශේෂ ජයග්‍රහණයක් ලැබුවා. 2010 දී CNN ආයතනය විසින් ආසියාවේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට නළු නිළියන් 25 දෙනා අතරට මාලිනී ෆොන්සේකා මහත්මියත් නම් කළා. එම ලිස්ට් එකේ සිටි එකම ශ්‍රී ලාංකිකයාද ඇයයි. ඇයගේ සිනමා දායකත්වය වෙනුවෙන් සරසවිය සම්මානය, ජනාධිපති සම්මානය, OCIC සම්මානය ඇතුළු තවත් සම්මාන රැසකට අමතරව 2000 දී සුමති ටෙලිනාට්‍ය උළෙලේදී කෙම්මුර ටෙලිනාට්‍ය සඳහා හොඳම නිළිය සම්මානය සහ 1996 දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් සිනමා කර්මාන්තයට කළ සේවය අගය කිරීමක් ලෙස විශ්ව ප්‍රසාදිනී සම්මානයද ඇය ලබාගෙන ඇත. ඒ වගේම මාලනී කියන නමින් යුක්ත උපහාර උළෙලක් 2003 අප්‍රේල් 30 වෙනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වලා තිබෙනවා. එම උපහාර උළෙල පාත්තව්වේ එකල ජනාධිපතිනිය සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම ඇය 2019 දී ජනාභිමානී ගෞරව සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ තියෙන මාලිනී ෆොන්සේකා මහත්මිය ලබාගත් ජාත්‍යන්තර සහ දේශීය සම්මාන කීපයක් බලාගෙන යන්න. විස්තර තියෙනවා ගොඩක් බලන්න. මාලිනී ෆොන්සේකා මහත්මිය දේශපාලනයත් කළා. ඔයාලා දන්නවද ඒක? ඇය 2010 අප්‍රේල් මාසයේදී මහින්ද රාජපක්ෂ රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බවට පත් වුණා. ඇයට එය හිමි වුණේ ජාතික ලැයිස්තුවෙන්. එහිදී ඇය නියෝජනය කළ පක්ෂය තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානය. මේ තමයි ශ්‍රී ලංකා කලා ශාස්ත්‍රය පෝෂණය කිරීම සඳහා දායක වන ෆොන්සේකා පවුලේ සමාජිකයන්. ගොඩ දෙනෙක් ඉන්නවා.
මාලනී පොන්සේකා මහත්මිය 1965 දී උපාලි සේනානායක මහත්මයා සමග විවාහ වුණා. නමුත් 1973 දී ඔහු දික්කසාද වුණා. පසුව 1986 දී නැවත මාලනී පොන්සේකා මහත්මිය ලකී ඩයස් සමග විවාහ වෙනවා. කෙසේ වෙතත් 2011 දී මාලනී පොන්සේකා මහත්මිය නැවත තනි වෙනවා. මොකද ලකී ඩයස් මහත්මයාත් නැවත 2011 දී මාලනී පොන්සේකා මහත්මියකින් වෙන් වෙනවා. ඉන්පසුව ජීවිතය අවසන් වෙනතුරුම ඈ ජීවත් වුණේ තනියම. මාලනී පොන්සේකා මහත්මියට එයාටම කියලා දරුවෝ හිටියේ නෑ නේද? පව් නේද? මාලනී පොන්සේකා මහත්මිය අවසන් කාලයේ රෝගාතුරව සිටියා. එහිදී ඇය 2025 මැයි මාස 24 වන දින රජයේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඇය මිය යනවා. ඔබව ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට අහිමි වීම විසඳිය නොහැකි පාඩුවක්. ඔබ වන්නේකු කොහොම හොයන්නද? ඔබට අජරාමර නිවන් සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි නරඹුවාට.